මෙන්න මෙතන ගියර් කේබල් දෙක තියෙනවා. මෙතන තමයි මේ තියෙන ගියර් පෝක් එක. මෙතෙන්ට තමයි සම්බන්ධ වෙන්නේ මේක. අපි දැන් මේ අලුත් ස්විච් එකක් දාන්න යන්නේ මේ. ජෙනුයින් එකක් දාගන්න පුළුවන් නම් හොඳයි ඔයාලට. මේ තියෙන තිබුණ එක. මේකේ මේ පොයින්ට් එක ගෙවිලා තියෙන්නේ මේ පේනවා. මේ ස්විච් එක ගෙවිලා තියෙන්නේ. ඒක අපි එකට තියලා පෙන්නන්න ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඒකේ මේ පුෂ් කරන කොටස තියෙන ඉස්සරහ කෙලවර ඒක ගෙවිලා තියෙන්නේ. අපි අලුත් එක දාන්නයි යන්නේ. බලමු දාගෙන කොහොමද කියලා. බස්සයක channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. ත්‍රිරෝදරත සම්බන්ධව වීඩියෝ ටිකක් අරගෙන එන්න. ඔයාලට හදිස්සියේ මේක කරගන්න බැරි වුණොත් එහෙම ස්ටාර්ට් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මෙන්න මේ ලයින් එක මෙහෙම බොඩියට දෙන්න කොහෙට හරි කමන්නේ. හැබැයි මේක ගියර් එකේදීත් ඉන්ඩිකේට් කරනවා ඊළඟට ගියර් එකට දැම්මා කියලා නියුට්‍රල් එක ඕෆ් වෙන්නේ නැහැ. දැන් මේක හරියම ක්‍රමයට තියෙද්දි නම් ගියර් එකට දැම්මම ඕෆ් වෙනවා නියුට්‍රල් බල්බ් එක. තාවකාලික විසඳුමක් විදියට ඔයාලට පිටිපස්සෙන් දොර ඇරලා අත දාලා මේකට වයර් එකක් ජොයින් කරලා බොඩිය කොහෙට හරි ගැට ගැහුවා නම් අත් එකට ග්‍රවුන්ඩ් එකට ගැට ගැහුවා නම් බොඩියට ඕනෙලගේ ස්ටාර්ට් වෙනවා. ස්විච් එක දාගන්නකම් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. නැත්තම් ගරාජ් එකකටම යන්න වෙනවා ස්විච් එකක් දාගන්න මේ වැඩේ හරියටම කරගන්න ඕන මේ ස්විච් එකක් දාලා කරගන්න. ඒක තමයි හොඳම වැඩේ. හදිස්සියේ වාට ස්ටාර්ට් කරගන්න බැරි වුණොත් මම චෙක් කරගන්න මෙහෙම දාන්නේ මේ ක්ලිප් එකක් අපි දාලා දාන්නේ දැනට. මේ අනිවාර්යයෙන්ම මේවා කරගන්න බලමු. මේ ස්විච් එකේ තමයි ලෙඩේ තිබුණේ වෙන ප්‍රශ්නේ හරිනේ. පේනවද දැන් ඔන්න බලන්න. ඔන්න එකේ තියෙන්නේ මේ දැන් මේව පොඩ්ඩක් සාමාන්‍ය ගියර් කේබල් දෙක ලූස් වෙලා තිබුණත් ඕෆ් වෙන්නේ නැහැ මේ. එහෙනම් හැමෝටම ජය වේවා. channel එක මතක ඇතුව subscribe කරන්න, share කරන්න, like කරන්න.